That's it, all the way to the boundary for 4. What a victory for the Sri Lankans. ඔන්න ඉතින් අද පැවැත්ුණා T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකා ඔමාන් තරගය. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් ගෙනාවා ශ්‍රී ලංකා ඉදීම නිමා වුණාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 225ක් රැස් කරා. ඉතින් මේ ඕමාන කණ්ඩායම පිළිතුරු විදියට රැස් කළේ ලකුණු 120ක් පමණයි. ඕවර් 20 අවසානයේ කඩු 9ක් දෙන්න. ඉතින් ඔවුන්ගේ මොහමඩ් නදීම් ලකුණු 53ක් රැස් කළා. අනික් ක්‍රීඩකයන් නම් අසාර්ථකයි. වසීම් මලි ඇරෙන්න ඉතුරු සේරම ක්‍රීඩකයන් ලකුණු 10ට වඩා රැස් කළේ නැහැ. ඉතින් පන්දු යෑමේදී දුස්මාන් චමීර මහේෂ් තීක්ෂණ කඩු 2 බැඳින් දවා ගත්තා. දුනිත් වෙල්ලාලගේ වනිදු වෙනුවට කණ්ඩායමට අප දුෂාන් හේමන්ත කමිදු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඉතින් තරගයේ වීරයා සම්මානය හම්බුනේ විශිෂ්ට අර්ධ शतකයක් රැස් කළ පවන් රත්නායකට. ලංකාව ලකුණු 105කින් තමයි ජයගත්තේ. ඉතින් මේක වාර්තා වුණේ ශ්‍රී ලංකාව T20 ඉතිහාසයේ ලබාගත් දෙවන විශාලතම ජයග්‍රහණය විදියට ලකුණු 105කින් ජයග්‍රහණය ලබා ගත්තා. මේවර T20 ලෝක තරගයේ නවතම තොරතුරු දැනගන්න මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, අපේ YouTube channel එක subscribe කරන්න, Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින් ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න.